ආයුබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා. කවදා හරි හිතලා තියෙනවද අපි පාවිච්චි කරන සමාජ ජාල, නැවිගේෂන් ඇප්ස්, එහෙම නැත්නම් අපිට ලැබෙන ඔන්ලයින් රෙකමෙන්ඩේෂන්ස් පිටිපස්සේ තියෙන්නේ එකම බලවත් සංකල්පයක් කියලා. ඒ තමයි ප්‍රස්තාර. ඉතින් අද අපි අපේ ලෝකය හැඩගස්වන මේ සැඟවුන ජාලයන්ගේ රහස් ටිකක් හෙළිදරව් කරගන්න යන්නේ. හිතන්නකෝ සමාජ ජාල, Google Maps, නිර්දේශ පද්ධති මේවා දැන් අපේ දෛනික ජීවිතේම කොටස්වල. බැලු බැල්මට එකකට එකක් සම්බන්ධයක් නෑ වගේ නේද? ඒත් මේ හැම දෙයක්ම බලගන්නවන පොදු රහසක් තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ ඒ සරල ඒත් පුදුම විදිහට බලවත් අදහස ගැනයි. උත්තරේ තමයි ප්‍රස්තාර. ඔව්, graphs. මේ හැම දෙයකටම පදනම් වෙන්නේ සම්බන්ධතා පේනවන දත්ත ව්‍යුහයක්. මේ පේන සමාජ ජාලයේ රූපේ දිහා බලනකො මෙතන ඉන්න හැම කෙනෙක්ම එක ලක්ෂයක්, නැත්නම් පොයින්ට් එකක්. ඒ අය අතර තියෙන යාලුකම් තමයි ඒ පොයින්ට්ස් යා කරන රේඛා. අන්න ඒක තමයි ප්‍රස්තාරයක සරලම අදහස. හොඳයි. අපි දැන් මේ සංකල්පය හරියටම යමු. මේ තරම් බලවත් අදහසක් හැදිලා තියෙන්නේ ඇත්තරම පුදුම හිතෙන තරම් සරල මූලික ගොඩනැගිම් කොටස් දෙකකින් විතරයි. හරි. පළවෙනි කොටස තමයි ශීර්ෂ. අපි මේවට vertices එහෙම නැත්නම් nodes කියලාත් කියනවා. සරලවම කිව්වොත් මේවා තමයි ප්‍රස්තාරයක තියෙන ප්‍රධානම ඒකක. ඒ කියන්නේ items ටික. උදාහරණයක් විදිහට සමාජ ජාලයක නම් හැම පුද්ගලයෙක්ම node එකක්. Google Maps වල නම් හැම නගරයක්ම node එකක්. දෙවනි කොටස තමයි දාර නැත්නම් edges. මේවා තමයි අර කලින් කිව්ව node දෙකක් අතර තියෙන සම්බන්ධය පෙන්වන රේඛා. අපි ආයතර උදාහරණයට ගියොත් සමාජ ජාලයක යාළුවෝ දෙන්නෙක් අතර තියෙන මිත්‍රත්වය තමයි edge එකක් කියන්නේ. Google Maps වල නම් නගර දෙකක් යා කරන පාර තමයි edge එක. ඉතින් ඔන්න ඔය nodes සහ edges එකතු වුණාම තමයි ප්‍රස්තාරයක මූලික ව්‍යුහය හැදෙන්නේ. මේ පේන රූප සතහන වගේ මේක තමයි ඕනෑම සංකීර්ණ ජාලයක පදනම. හරියට සම්බන්ධතා පෙන්වන දෘශ්‍ය සිතියමක් වගේ දෙයක්. හැබැයි හැම සම්බන්ධතාවක්ම එක වගේ නෑ නේද? සමහර සම්බන්ධතා දෙපැත්තටම තියෙනවා, සමහර ඒවා එක පැත්තකට විතරයි. ඉතින් මේ විවිධ සම්බන්ධතා නිරූපණය කරන්න අපිට විවිධ වර්ගයේ ප්‍රස්තාර ඕන වෙනවා. අපි දැන් පොඩි සංචාරයක් යමු මේ ප්‍රස්තාර වර්ග මොනවද කියලා බලන්න. මෙතන තියෙනවා හරිම පැහැදිලි ප්‍රධාන වෙනසක්. වම් පැත්තේ තියෙන්නේ undirected graph එකක්. ඒකේ සම්බන්ධය හරියට Facebook friendship එකක් වගේ දෙපැත්තටමයි. කෙනෙක් තව කෙනෙක්ගේ යාළුවා නම් ඒ කෙනත් අනිත් කෙනාගේ යාළුවා. හැබැයි දකුණු පැත්තේ තියෙන directed graph එකේ සම්බන්ධය එක පැත්තකට විතරයි. හරියට Twitter වල celebrity කෙනෙක්ව follow කරනවා වගේ. අපි follow කරාට යාළුවා අපිව follow කරන්නේ නැහනේ. මේ වෙනස හරිම වැදගත්. මොකද ඒකෙන් තොරතුරු ගලාගෙන යන දිශාව තීරණය වෙනවා. තවත් වැදගත් දෙයක් තමයි ප්‍රස්තාරයක් ඇතුලේ හැම නෝඩ් එකක්ම එකිනෙකට සම්බන්ධද කියන එක. වම් පැත්තේ තියෙන සම්බන්ධිත ප්‍රස්තාරයක ඕනෑම නෝඩ් එකක ඉඳන් තවත් ඕනෑම නෝඩ් එකකට යන්න පාරක් තියෙනවා. මුළු ජාලයම එකට බැඳිලා. ඒ දකුණු පැත්තේ තියෙන විසන්දි වුණු ප්‍රස්තාරයක එහෙම නැහැ. එකිනෙකින් වෙන් වුණු දූපත් වගේ හුදකලා කණ්ඩායම් තියෙනවා. හරි, අපි තවත් විශේෂිත ප්‍රස්තාර වර්ග දෙකක් දිහා බලමු. වම් පැත්තේ තියෙන නීත ප්‍රස්තාරයක්. ඒ කියන්නේ හැම නෝඩ් එකකටම තියෙන එකම සම්බන්ධතා ගානක්. හරිම පිළිවෙලයි. දකුණු පැත්තේ තියෙන සම්පූර්ණ ප්‍රස්තාරය. මේක තමයි ultimate social network එක. හරියට පොඩි පාටියක් වගේ. එතන ඉන්න හැම කෙනෙක්ම අනිත් හැම කෙනෙක්ම වඳුරනවා. හැම නෝඩ් එකක්ම අනිත් හැම නෝඩ් එකකටම කෙලින්ම සම්බන්ධයි. මේක පොඩ්ඩක් සියුම් ඒත් වැදගත් වෙනසක්. වම් පැත්තේ තියෙන චක්‍ර ප්‍රස්තාරය cycle graph කියන්නේ සරලවම සංවෘත පුඩුවක්. ඒ කියන්නේ මුළු ප්‍රස්තාරයම එක රවුමක්. ඒත් දකුණු පැත්තේ තියෙන චක්‍රීය ප්‍රස්තාරය සයික්ලික් ග්‍රාෆ් කියන්නේ ඒක ඇතුලේ කොහේ හරි තැනක අඩුම ගානේ එක චක්‍රයක්වත් තියෙන ඕනම ප්‍රස්තාරයක්. ඒක ලොකු ජාලයක් ඇතුලේ තියෙන පොඩි රවුමක් වෙන්න පුළුවන්. හරි. අපි දැන් මූලික කරුණු ටික ඉගෙන ගත්තා. දැන් අපි තව ටිකක් ගැඹුරට ගිහින් බලමු මේ සම්බන්ධතාවලට තවත් අමතර අරුත් එකතු කරන්න පුළුවන් කොහොමද කියලා. මොකද edges කියන්නේ නිකම්ම සම්බන්ධයක් විතරක් නෙවෙයි. ඒවට තවත් තොරතුරු දරන්න පුළුවන්. මෙන්න බලන්න. මේකට කියන්නේ බරිත ප්‍රස්තාරයක් නැත්නම් weighted graph එකක් කියලා. මෙතනදී හැම edge එකකටම අගයක් නැත්නම් බරක් තියෙනවා. මේක නගර දෙකක් අතර දුර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක වේගය වෙන්න පුළුවන්. මෙන්න මේ බර කියන අමතර තුරුතුරු නිසා තමයි Google Maps වලට නගර දෙකක් අතර තියෙන කෙටිම පාර හොයන්න පුළුවන් වෙන්නේ. ඒක නිකම්ම සම්බන්ධයක් නෙවෙයි. කොච්චර දුර සම්බන්ධයක්ද කියලාත් කියනවා. දැන් අපි බලමු වෘක්ෂ, ඒ කියන්නේ trees ගැන. trees කියන්නේ ඇත්තටම ප්‍රස්තාරවල විශේෂ වර්ගයක්. හැබැයි මේවට තවත් නීති තියෙනවා. ප්‍රධානම දේ තමයි tree එකක කවදාවත් චක්‍ර, ඒ කියන්නේ cycles හැදෙන්නේ නැහැ.
ඒ වගේම මේක හැම විටම සම්බන්ධිතයි. හරියට පෞල් ගහක් වගේ දූරාවලියක් තියෙනවා. ඉතින් මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි හැම ට්‍රී එකක්ම ග්‍රාෆ් එකක්, ඒත් හැම ග්‍රාෆ් එකක්ම ට්‍රී එකක් වෙන්නේ නැහැ. හොඳයි. අපි දැන් ප්‍රස්තාර වර්ග, ඒවයි කොටස් ගැන ගොඩක් දේවල් කතා කළා. ඒත් ඇත්තටම මේවා වැදගත් වෙන්නේ ඇයි? අපි දැන් ආපහු ලොකු චිත්‍රය දිහා බලමු. මේ සරල අදහස අපේ සැබෑ ලෝකෙට කොයිතරම් බලපෑමක් කරනවද කියලා බලමු. මේ බලන්න සමාජ ජාල, පරිගණක ජාල, ප්‍රවාහනය සහ ලොජිස්ටික්ස්, නියුරෝන ජාල. මේ ලයිස්තු දිගටම යනවා. රොබෝ තාක්ෂණයේ ඉඳලා වියදම් අඩු කරන ක්‍රම හොයන එක දක්වාම. ඇත්තටම ප්‍රස්තාර කියන්නේ නූතන ලෝකේ හැමතැනකම වගේ තියෙන හැබැයි අපිට නොපෙනෙන එන්ජින් එකක් වගේ. මේ ලයිස්තුවෙන්ම පේන මේ බලපෑම කොච්චර පුළුල්ද කියලා. නිශ්චිත උදාහරණයක් ගත්තොත් අන්තර්ජාලය. අන්තර්ජාලය කියන මේ දැවැන්ත ජාලයම ප්‍රස්තාරයක්. ලෝකෙ පුරා තියෙන සර්වර්ස් සහ කම්පියුටර්ස් කියන්නේ නෝඩ්ස්. ඒවා සම්බන්ධ කරන කේබල්ස් තමයි එජස්. මේ තොරතුරු ලෝකෙ පුරා ගමන් කරන්නේ කොහොමද කියලා සිතියම් ගත කරන්නේ මේ ප්‍රස්තාරවලින්. තවත් හරිම අපූර්ව උදාහරණයක් තමයි රොබෝ තාක්ෂණය. හිතන්නකෝ රොබෝ කෙනෙක්ට සංකීර්ණ කාමරයක් හරහා යන්න ඕන කියලා. ඒ රොබෝට වඩාත්ම කාර්යක්ෂම කෙටිම පාර හොයාගන්න උදව් කරන්නේ ප්‍රස්තාරම තමයි. රොබෝයේ පරිසරයේ නෝඩ් සහ එජස් විදිහට සිතියම් ගත කරගෙන හොඳම පාර ගණනය කරනවා. මේක ප්‍රස්තාර සිද්ධාන්තයේ තියෙන ප්‍රායෝගික බලය පෙන්වන තවත් නියම අවස්ථාවක්. ඉතින් අද අපි කතා කළේ නිකම් දත්ත ව්‍යුහයක් ගැන විතරක් නෙවෙයි. මේක ඇත්තටම ලෝකීය දිහා බලන්න පුළුවන් අලුත් විදිහක්, අලුත් කණ්ණාඩියක් වගේ. දැන් මේ ව්‍යුහය පැහැදිලිනේ. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න අපේ ජීවිතයේ, අපේ වටේ තියෙන ලෝකය තව මොන වගේ ජාලයන් ප්‍රස්තාරයක් විදිහට තේරුම් ගන්න පුරුවන් වෙයිද?